අයිබෝවන් අද අපි කියලා දෙන්න හදන්නේ අතු පැලයක් කොහොමද හරියටම පැල කරගන්නේ කියලා. ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට ගෙවල් වල පැල හදා ගන්නවා ඇති අතු පැල විදිහට. එතකොට මේ අතු පැලයක් හරියටම පැල කරගන්නේ කොහොමද කියන එක තමයි අද කියලා දෙන්න හදන්නේ. ඔයගොල්ලෝ අහලා ඇති මෙන්න මේ වගේ රූට් හෝමෝන් කියලා වර්ගයක් අපිට වෙළඳපොලේ ගන්න තියෙනවා. මේක විශේෂයෙන්ම මුල් අදින හෝමෝන තියෙනවා. ඒකට ඉන්ඩෝල් බියුටරික් ඇසිඩ්, නැප්තලික් ඇසිඩික් ඇසිඩ් වගේ රසායනික ද්‍රව්‍ය තමයි මේ වගේ තියෙන්නේ. අද මම කියලා දෙන්න හදන්නේ හරියටම කොහොමද අත්තක් මුල් අද්දගන්නේ කියලා. එතකොට අපි ඉස්සරලාම බලමු මේ තවන් මාධ්‍ය කොහොමද හදාගන්නේ කියලා. කියන්නේ පොට් එක අපි කොහොමද හදාගන්නේ කියලා. ඒකට අපි ගන්නවා මතු පිටපස් වැලි කොහොමවත් එකට එක කියන මාධ්‍ය තමයි අපි මේකට යොදාගන්නේ. එතකොට අපි මතු පිටපස් වලින් එක කොටසයි කොහොමවත් වලින් එක කොටසයි වැලි වලින් එක කොටසයි වෙන්න අපි මේ මාධ්‍ය හදාගන්න ගන්නවා. ඊට පස්සේ අපි මෙන්න මේ කොටස් තුන දාලා හොඳට මිශ්‍ර කරගෙන අපි මේ තවන් දාන බන්ධනේ මාධ්‍ය හදාගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ වගේ පොලිතින් එකක් ගන්න. විශේෂයෙන්ම ඔයගොල්ලන්ට පුළුවන් පොලිතින් රෝලක් අරගෙන මේක සීල් කරලා හදාගන්න. එහෙම නැත්නම් වෙළඳපොලේ ගන්න තියෙනවා. මෙන්න මේ විදිහට හදපු පොලිතින් උර මේ වගේ සිදුරුත් විදලම තමයි එන්නේ. මේ සිදුරෙන් බලාපොරොත්තු වෙන්නේ මේකේ වතුර එකතු වීම නවත්තන්න. ඊළඟට මේකේ පේන විදිහට මෙන්න මේක හරියටම හතරට තමයි නමලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ පතුල ඔයගොල්ලෝ පස් පුරවද්දී විශේෂ කරදරයක් වෙන්නේ නැතුව හොඳින් පිර වෙලා පොළොවට පැතලියට හිටින විදිහට හිටිනවා මේ විදිහට උරේ තියෙද්දි. අපි බලමු. ඔයගොල්ලන්ට පුළුවන් මේක පුරවන්න මේ වගේ උපකරණයක් හදාගන්න. ඊළඟට මෙන්න මේ විදිහට අපි පස් එක පුරව ගන්නවා. මේ අනිවාර්යයෙන්ම මේ පස සාමාන්‍ය තෙතමනයක තියෙන්න ඕන. එහෙම නැත්නම් අපිට අමාරුයි හොඳට පිරෙන්නේ නැහැ පස. මෙන්න මේ ආකාරයෙන් අඟලක් විතර ඉතුරු වෙන්න අපි මෙන්න මේ මාධ්‍ය පුරව ගන්නවා. මේක විශේෂයෙන් මෙන්න මේ වැලි දාන එකෙන් බලාපොරොත්තු වෙන්නේ හොඳට මාධ්‍ය වතුර ටික බැහැලා යන්න. ඊළඟට කොහොමද දාන එකෙන් වතුර ටික හඳවා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සවිවරභාවය පවත්වා ගන්න. ඒ වගේම මතු පිටපස් දාන එකෙන් අපි ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ මේ ගහට අවශ්‍ය පෝෂක ටික ලබා දෙන්න. පෙර අත්තක් පැල කරගන්න කියලා. ගොඩක් වෙලාවට අපි අපේ ගෙදර තියෙන හොඳ රස peer ගහක ඒ විදිහටම peer ගන්න ඕන පැලයක් අපිට හදා ගන්න පුළුවන් මෙන්න මේ ක්‍රමය. අපිට පුළුවන් ලෙඩ රෝග නැති මේ වගේ තරමක් මෝරපු peer අත්තක් හොයා ගන්න. මේකේ ගොඩක් වෙලාවට මේ කොළ පාටම අතු හරිය ගන්න එපා. ටිකක් මෙන්න මේ වගේ කොළ පාට අඩු වෙලා යන එහෙම නැත්නම් දුඹුරු පාට හැරෙන අඩ දල දණ්ඩ කියලා කියන්නේ මෙන්න මේ කොටස තමයි අපි මේ වැඩේට තෝරගන්නේ. ඊළඟට අපි මෙන්න මේකේ පත්‍ර 1යි 2යි 3යි 4යි 5කින් වගේ අපි මෙන්න මෙතනින් ඉවත් කර ගන්නවා. ඊළඟට යටින් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මෙන්න මේ ගැටයක් ළඟින් තමයි අපි මේක අංශක 45ට කැවුමක් යොදන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේක සාමාන්‍යයෙන් පුරු 2ක් හෝ 3ක් යනකම් අපි මේක මාධ්‍යයේ හිටව ගන්නවා. ඒ නිසා අපි එන්නේ ප්‍රදේශයේ තියෙන කොළ ටික ඉවත් කර ගන්නවා. ඊළඟට මේ අත්තේ තියෙන වතුර ටික අපි එළියේ තිබ්බහම වාෂ්ප වෙලා මේක වෙල්ලා යන හින්දා අපි මෙන්න මේ කොළ වලින් හරි අඩක් මෙන්න මේ විදිහට කපලා ඉවත් කර ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ මුල් අදින හෝමෝනෙන් යොදා ගන්න මේ අතුක බැල්ලට අපි මේක වතුරේ මෙන්න මේ විදිහට පොඟවලා මෙන්න මේ හෝමෝනේ තවරලා මෙන්න පේනවනේ මේ පිටි වගේ තියෙනවා. මේක හැබැයි මේ විදිහටම අපි
ඝනවරයට වැටෙන්න තියන්නේ නැහැ. අපි මේකට මෙන්න මෙහෙම තට්ටුවක් දානවා. එතකොට අවශ්‍ය ප්‍රමාණයට මේක තැවරෙනවා මේ අත්තේ. ඊට පස්සේ අපිට පුළුවන් මේක මේ වගා බඳුන හිටවන්න. හැබැයි මේක නිකම්ම අපි මේ විදිහට තද කරන්නේ නැහැ. එතකොට මේ තැවරලා තියෙන ටික මේ පස්සල ගෑවිලා මේ අත්තේ හෝමෝනේ නැතුව යනවා. ඒ නිසා අපි මේ වගේ පෑනක් හරි මොකක් හරි උපකරණයක් අරගෙන ඉස්සෙල්ලා සීදුර විදලා අපි මෙන්න මේ අත්ත මෙන්න මේ විදිහට රෝපණය කරනවා. ඊළඟ ගැටලුව තමයි අපි මේ විදිහට එළි මහනේ තිබ්බොත් එහෙම මේක වේලිලා යනවා අවුව නිසා. ඒ නිසා අපි මෙන්න මේ වේලිලා යම නවත්තන්න මෙන්න මේ වගේ පිළිවිද පේන පොලිතින් නුරයක් අරගෙන මෙන්න මේ විදිහට මේක ආවරණය කරනවා. හැබැයි මෙහෙම ගැටලුවක් තියෙනවා. මෙහෙම ආවරණය කරපුවාම මේක සෙලවිලා අත්ත සෙලවෙන්න පුළුවන්. ඒ නිසා අපි මේකට ආධාරකයක් සපයනවා. මෙන්න මේ අපි යොදා ගන්න පොලිතින් නුරේට අපි මෙන්න මේ විදිහට ආධාරකයක් සපයලා අන්නේ ආධාරකයේ මත මේ පොලිතින් නුරේ සිහින් හැටියට මෙන්න මෙහෙම සතුව ගන්න. මේ වගේ තවන් දාපු පැලයක් අරගෙන මේ තියෙන මේ වගේ තවන් දාපු පැලයක් මේක සති 3ක් විතර වෙන පැලයක් මේක වලට පේනවා අලුතෙන් දාලා තියෙනවා. ඊළඟට අපි මේ පැලේ මෙන්න මේ විදිහට ගලවනවා. ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ ආකාරයෙන් මුල් ඇවිල්ලා අර මම ඉස්සෙල්ලා කිව්වා ගැටයක් ගාවින් කපන්න කියලා. මේ ගැටයක් ගාවින් කපන්න කිව්වේ මෙන්න මේ ගැටේ ගාවින් තමයි අලුත් මුල් ඉතා ඉක්මනින් එන්නේ. ඒ නිසා තමයි මේ ගැටයක් ගාවින් කපන්න කියලා කිව්වේ. අනික ඕගොල්ලන්ට පේනවා මම අංශක 45ට ඇලයට කපන්න කිව්වේ. එතකොට ලොකු පෘෂ්ඨයක් තියෙනවා මෙතන. මේ ලොකු පෘෂ්ඨයක් තියෙන හින්දා මේක වැඩි මුල් ප්‍රමාණයක් මේ කඩෙන් අත්ෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඊළඟට මම ඕගොල්ලන්ට කිව්වා උඩ කැපුම දාන්න ඕනේ හරස් අතට කියලා. එතකොට එතන පෘෂ්ඨය අඩුයි. ඉක්මනින් තුවාලෙ හොඳ වෙලා ඉක්මනින් ඒ අතු කැල වේලිලා අයින් වෙනවා. එතෙන්ට ආසාදනය ඇතිවීම ඉතාමත් අවම වෙනවා.